හරි ළමයි මේ බලන්න. මේකේ ප්ලෑන් එක මෙහිමයි. දැන් මෙතන මවුල හා සාන්ද්‍රණවල මවුල ගණන් තියෙනවා කෙලින්ම ඇවිල්ලා 18ක්. හරිද? 18යි. පළවෙනි පිටුවේ 9ක් තියෙනවා. 9 වෙනි එකේ තව 4ක් තියෙනවා. හරිද? ඔය කරන්න ඕනේ මෙහෙමයි. ඔයා තනියම උඩරිම try කරලා බලන්න. try කරලා බැරි තැන ඩිස්කෂන් එක බලන්න. හරිනේ? ඕක තමයි කරන්න තියෙන්නේ. හරිද? මේකෙත් අපි කතා කරන්නේ මුල් ප්‍රශ්න 9 විතරයි. මොකද මේ 9 කරා කියලා කියන්නේ මේ 9 ඇතුලේ අහන්න පුළුවන් සියලු දේ කියනවා. අපි අන්තරම තියෙනවා. එතනින් එහාට ඉතින් ආයි අහන්න දේවල් නැහැ. ඊතරමටම උඩටම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට මේ තියෙන්නේ 10 11 12. ඒව ගත්තන් පස්සේ සෑහෙන්න උඩම මට්ටමක තියෙන දේවල් ටික. සාමාන්‍යයෙන් මේ වෙලාවේ ඒකක් ෂුවර් තියෙන ළමෙක් නම් මේ ටික හදුර කමන්නේ. ඒ නම් ඉත ළමයි නම් මේව හදන්න ඕනේ නැහැ. අර 9 විතරක් කරා නම් හොඳටම ඇති. ඒකට හේතුව තමයි මේ ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ ඊළඟට දානවා පාස් පේපර්ස් ඩිස්කෂන් ටික. ඊළඟ සෙමින එක කරන තාක්කල්. හරිද? ඒක ඊළඟ සෙමින එක ළඟදී වැටෙනවා. ඒක වැටෙනකම්ම මවුල හා සාන්ද්‍ර ටික ඔක්කොම ඉවර කරලා දානවා. පාස් පේපර්ස් කතා කරලා. එතකොට එතනින් වැඩේ ඉවරයි. එහෙනම් වැඩේ එහෙනම් මොන්න පටන් ගන්නවා. ඔයා වැඩේ හිමිට කරන් යන්න. මේ වීඩියෝ එකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ මේ සාන්ද්‍රණවල ගණන් ටික. ඒකත් මේ වගේ පොඩි විස්තරයක් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේදී කියන්න. ඒ දෙන්න අපි වැඩේ කරමු. හරි. එදා සඳුද වැඩේ ගත්තට පස්සේ ඒ සඳුද වැඩේ ඉතුරු ප්‍රශ්න ටික අපි කරන්න තිබ්බා. ඒකේ එක ප්‍රශ්නයක් දෙකක් අපි කතා කරා. ඒත් කමන්නේ මේ වැඩේ ආයි ප්‍රශ්න ටික මුලින් ඉඳන් කතා කරගෙන යනවා. ඒ මුලින් ඉඳන් කරන ඕනම ළමයෙක්ට වැඩේ අල්ලගන්න පුළුවන් වෙන විදිහට. ඒතර මෙතන විභාගයට අහන සෑම වර්ගයකම වගේ මවුල සාන්ද්‍රණ ප්‍රශ්න ටික තියෙනවා. මේ ටික ඉවරනාට පස්සේ මේ ටිකට අදාළ පාස් පේපර් ඩිස්කෂන් ටික ඒ ටිකේ පිළිවෙලට වැටෙනවා. හරි. එහෙනම් බලා ගන්න. පළවෙනි එක. පළවෙනි එකේ දීලා තියෙන්නේ කැල්සියම් ග්‍රෑම් 4ක අඩංගු කැල්සියම් මවුල ගන්න. හරිද? අපි ස්කන්ධය ලකුණු කරන්නේ මොකෙන්ද? සිම්පල් m වලින්නේ. ඉතින් ඒක දාලා තියෙනවා 4යි ග්‍රෑම් කියලා. ඊට පස්සේ කැල්සියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හොඳේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි කියලා තියලා තියෙනවා. එතකොට මෞලික ස්කන්ධය කොහොමද ගන්නේ? 40 අගට GMOL ඍණ 1. එතන මේකේ තේරුම තමයි මෞලයකට ග්‍රෑම් 40ක් තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? ග්‍රෑම් 4ක් තුල තියෙන මෞල ගාන. ඒ කියන්නේ කවුද අහන්නේ? සිම්පල් n තමයි අහන්නේ. මේ බලන්න ගන්න කොහොමද මේ? මෙතනින් කියන්නේ මොකද්ද? එක මෞලයකට ග්‍රෑම් 40ලු තියෙන්නේ. එකකට 40. අපි ගමුකෝ මෙහෙම. ග්‍රෑම් 40 නම් මෞලයයි. ඒතර අපෙන් අහන්නේ මොකද්ද? ග්‍රෑම් 4 නම් මෞලය කීයද කියලා අහන්නේ. හරිද? 40කට එක මෞලේ නම් හරිද? 40ට එකයි. 40කට එකයි. ඒතර 44 උනේ කීයෙන් බෙදලාද? 10න් බෙදලා නේද? කියන්නේ 44 උනේ 10න් බෙදලානේ. එතකොට දැන් 40ට එක මෞලේනේ. 40ට එක මෞලේ නම් 44 උනේ 10න් බෙදලා නම් එහෙනම් මේ පැත්තත් කීයෙන් බෙදෙන්න ඕනද? 10න් බෙදෙන්න ඕනේ නේ. මෙහෙම හිතලත් ඕනනම් ගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි නම් අපිට මේකට පාවිච්චි කරන්න තියෙන සමීකරණයක්. ඒ සමීකරණය මතක් කරගමු. මොන සමීකරණය? සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. හොඳේ. මේක සිම්පල් m උඩ තියෙන්නේ. යට තියෙන්නේ කැපිටල් m. මේකේ තේරුම මොනවද ළමයි? මේ තියෙන්නේ මෞල ප්‍රමාණය. හරිද? මෞල සංකේතවත් කරන්නේ මේකෙන්. අර මම එදා කිව්වේ number of mol කියලා මෝල් කියලා. අර මේකේ සිම්පල් n එක මේ. අර මේ තියෙන්නේ mass කියන එකේ m එක. මේ තියෙන්නේ මෝල් mass කියන එකේ කැපිටල් m එක තමයි තියෙන්නේ. හරි. ආදේශ කරමු. ඔන්න බලන්න ස්කන්ධය කීයද? 4යි ග්‍රෑම්. හරිනේ. මෞලික ස්කන්ධය කීයද ළමයි? 40යි GMOL ඍණ 1. හරිනේ. දැන් බලන්න අපි ඉස්සෙල්ලා ඒකක සුළු කරගමුකෝ. හොඳට මතක තියාගන්න මේ මම කලිනුත් කිව්වා මෙහෙම උත්තර ලිය. දැන් අපි මේක පේපර් එකට උත්තර ලියන්නේ. උත්තර ලිව්වට පස්සේ මේකට මේව කපන්න එපා. අර බලන මිනිස්සෙට ඒතර පැහැදිලි නෑනේ. ඒ නිසා ඔයා සුළු කරද්දි වෙන කොහේ හරි සුළු කරලා උත්තරේ දාන්න. මම දැනට මේක කපනවා. හරිද? මේ G එකට මේ G එක යනවා. MOL ඍණ 1 කියන පදේ මේ ඉරෙන් උඩට ගියාම MOL ධන වෙනවා. ඔන්න MOL තියෙනවා. හරිද? ඒතර 4ට 4 ඒව කීයද ළමයි? 1යි. 40ට 4 ඒව කීයද ළමයි? 10යි. ඒතර උඩ තියෙන්නේ 1 යට තියෙන්නේ 10යි. හරිද? 2 බෙදීම 10යි මවුල. ඒතර මෙතනින් එහාට තියෙන්නේ ගණන් ගණිතය.
මේකේ උත්තරේ එන්නේ 0.1 මවුල කියන එක. හරිද? 0.1 මවුල කියන එක තමයි තියෙන්නේ. එතකොට මම ඕන මේක කියන්නම් 1 10න් බෙදුවම පස්සේ මේක ආවේ කොහොමද කියලා. හැබැයි ඒක දිගට කියන්නේ නැහැ. පළවෙනි එක නිසා කියන්න. හරිද? ඔන්න තියෙනවා 1 බෙදන්න 10යි. දැන් 1ට 10ව තියෙනවද නැහැනේ බිංදුවයි. ඊට පස්සේ මෙතෙන්ට අපි දශමයක් තියෙනවා මෙතන අංක නැති නිසා. එතෙන්ට දශමයක් තිබ්බට පස්සේ මෙතෙන්ට ගේන්න පුළුවන් බිංදුව. දැන් මෙතන කීයක් තියෙන්නේ 10ක් තියෙනවා. 10ට 10ව කීයද? 1යි. කොහොම තමයි ඕක ආවේ. හරිද? හරි. ඊළඟට බලන්න මේ කොහොමද මේ වගේ ප්‍රශ්නයක් විභාගයට අහුවොත් එහෙම මේක ලකුණු හම්බෙන්නේ කොහොමද? ලකුණු හම්බෙන්නේ මේවට. මේක ලියනවට එයාලා ගොඩක් වෙලාවට එකක් දෙනවා. හරිද? ඊට පස්සේ මේ මෙතන මේ ආදේශ කරනවට මේ ආදේශයට සාමාන්‍යයෙන් එක ලකුණක් දෙනවා. මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. උත්තරෙත් එක්ක ඒකකය තියෙනවට එකක් හෝ දෙකක් දෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔය ගාන එනවනේ. ඔය ගාන ආවට පස්සේ ඕක දෙකට බෙදිලා කිසියම් එකක් එනවා. කොහොම හරි මේ පියවර 3 මේ විදිහට තියෙද්දි සාමාන්‍යයෙන් ලකුණු දෙනවා. නැති වෙන්නත් පුළුවන්. මේ පියවර 3 මේ විදිහට තියෙන එක අපිට කෝකටත් ආරක්ෂිතයි. හරිනේ? හරි. හරි. ළමයි බලන්න. හරි. පළවෙනි එකට උත්තරේ මේක. එතකොට අපිට කැල්සියම් මවුල කීයක් ආවද? 0.1. දැන් අපෙන් අහන්නේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? දෙකෙන් අපෙන් අහන්නේ කැල්සියම් පරමාණු ගාන. හරි ළමයි. මේ බලන්න. 0.1 මවුල කියලා අපි ගත්තේ මොනවද? පැකට් විදියට ගත්තොත් එහෙම පැකට් 0.1ක් තියෙනවලු. හරිද? එදත් අපි කිව්වේ මේ තියෙන පැකට් ගාන. හරිද? එතකොට පැකට් එකක් ඇතුලේ කීයක් තියෙනවද? මේ පැකට් එකක් ඇතුලේ කීයක් තියෙනවද? 6.0.22 වැඩි කිරීම 10.23ක් තියෙනවා. මේ 0.1 ඔහොම දාන්නේ මෙදිනේ 0.1. හරි. 0.1 6.022 වැඩි කිරීම 10.23න් ගුණ කරද්දී මෙතන තියෙන දශම එකක් නිසා මේ 23න් එකක් අඩු වෙනවා. 1 10ක් අඩු වෙනවා. ඒතර මෙතන 23න් 1 10ක් අඩු වුණාට පස්සේ දැන් 10ේව කීයක් තියෙනවද? 10ේව 22යි දැන් තියෙන්නේ. ඒ නිසා උත්තරේ කීයද? 6.022 වැඩි කිරීම හොඳට බලන්න 10.23 නෙවෙයි 10.22. හරිනේ? හරි මම ඕන එක මේ හරියට උත්තර ලියන්න. එන්නේ කීයද? 6.022 වැඩි කිරීම 10.23 නෙවෙයි. හරිද? 6.022 වැඩි කිරීම 10.22 තමයි මේක තමයි හරි එක. හරිද? මේ විදිහට තමයි හදන්නේ. ආයි කියනවා නම් දශම 1 දැම්මා. මේ තියෙන පැකට් ගානේ. ඊට දශම 1ට අදාළ අංකය දැම්මා. මවුලයක් කියද්දී පැකට් එකක්නේ අපි දාගත්තේ. මේ පැකට් එකක් ඇතුලේ කොච්චරක් තියෙනවද? 6.022 වැඩි කිරීම 10.23ක් තියෙනවා. ඒක මෙතෙන්ට දාන්න දාලි කරලා සුළු කරන්න. කොටින්ම කියනවා නම් අපිට පරමාණු ගාන නම් අහන්නේ. අපි මවුල ගානක් දන්නවනම් මේ විදිහට මේක ලියාගෙන MOL කියන පදේ අයින් කරලා දාලා ඒ වෙනුවට මේ 6.022 වැඩි කිරීම 10.23 දාලා එතනින් පස්සේ හදාගෙන යන්න නැති සාමාන්‍ය විදියට. හරිනේ? ඔය ප්‍රශ්න දෙකම ඔය විදියට මේ හරි එතකොට